ඔබ සැමට සුබ දවසක් වේවා. අයබෝවන් ඔස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලාංකේය ඔබ වෙත ගෙනෙන නව දැනුම සයිබර් අවකාශය yo.com වෙත සාදරයෙන් ඔබ පිළිගනිමු. සම්පූර්ණයෙන්ම ඔබගේ විදේශගත වීම විදේශ කටයුතු සඳහාම කැප වූ yo.com ඒ සඳහා අදාළ සියලු අංශවලින් ඔබ දැනුවත් කිරීමයි බලාපොරොත්තු වන්නේ. ඔබගේ විදේශගත වීම විදේශ කටයුතු ඒ සියලු ආකාරවල අවශ්‍යතා සඳහා අවශ්‍ය කරන පරිපූර්ණ දැනුමක් 100% අංග සම්පූර්ණ දැනුමක් ඔබ වෙත ලබා දීමට yo.com අපි ඔබට ස්ථිර වශයෙන්ම සහයෝගය දක්වනවා. අදත් අපි ඔබට ගෙන එන්නේ එවැනිම විශේෂ අවස්ථාවක්. මෙම අවස්ථාවේ අපි ඔබට ඉදිරිපත් කරන්නේ ඔබගේ විදේශ කටයුතු විදේශගත වීම සියලු කටයුතු සඳහා යොදාගත හැකි සුබ මුහූර්තයන්. ඔබ නිවසෙන් පිටත් වීම සඳහා ඔබගේ විදේශ කටයුතු සඳහා ඔබ යම්කිසි රජයේ කාර්යාලයකට යනවා නම් ඔබ පාස්පෝර්ට් කන්තරුවට යනවා නම් එහෙම නැත්නම් ඔබ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට යනවා නම් ඔබගේ ඒජන්සිය වෙත යනවා නම් ඒ ඕනෑම අවස්ථාවක එම සියලු විදේශ ගතවීම වලට අදාළ සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය කරන විදේශ ගතවීම සඳහාම විශේෂයෙන් සකස් වූ නැකත් සුබ මුහූර්තයන් දිනපතා අපි ඔබට ඉදිරිපත් කරනවා. මෙම නැකත් මෙම සුබ මුහූර්තයන් ලංකාවේ සුප්‍රසිද්ධ ජ්‍යොතිෂ ආයුර්වේද ගුරුකුලයක් වන වීදාගම ගුරුකුලයෙන් තා රහසිගතව ඒ අය යොදාගත්තා වූ මෙම නක්ෂත්‍ර ක්‍රමය බෞද්ධ ජනතාවගේ ප්‍රයෝජන සඳහා පළමුවරට තමයි මෙසේ ඉදිරිපත් කරන්නේ. එම නිසා අපි බලාපොරොත්තු වෙනවා මෙම උතුම් සුබ මුහූර්තයන් ඔබ භාවිතා කරලා ඔබගේ විදේශගත වීම වලට අදාළ සියලු කටයුතු සඳහා මෙම සුබ මුහූර්තයන් යොදාගෙන ඔබගේ සියලු කටයුතු අති සාර්ථක කරගන්නවා ඇතයි. දැන් අපි ඔබට ඉදිරිපත් කරලා තිබෙන මෙම වීඩියෝ දර්ශනයේ ඉදිරිපත් වෙන්නේ 2025 වර්ෂයේ ජුනි 14 සෙනසුරාදා දවසේ දිවා කාලයට අදාළ සුබ මුහූර්තයන් නක්ෂත්‍ර මුහූර්තයන් නැකත් වේලාවන්. මෙහිදී දිවා කාලේ අපි කොටස් දෙකකට බෙදලා ඔබට ඉදිරිපත් කරනවා. එයින් පළවෙනි කොටස තමයි උදේ 6 සිට දහවල් 12:15 දක්වා කොටස. දැන් අපි බලමු 2025 වර්ෂයේ ජුනි මාසයේ 14 වෙනිදා සෙනසුරාදා දිවා කාලයේ පළවෙනි කොටසේ ඔබගේ අවශ්‍යතා සඳහා ගමන් නැකත් ඔබට ගමන් පිටත් වීමට අවශ්‍ය නක්ෂත්‍ර වේලාවන් කෙසේද ගත වෙන්නේ කියලා. උදේ 6 සිට 6:25 දක්වා ඉතාමත්ම විශිෂ්ට සර්වාර්ථ සිද්ධි සර්ව සුබ මොහොතක් යෙදෙනවා. ඊගාවට එම සර්වාර්ථ සිද්ධි සර්ව සුබ මොහොත වගේම ඒ ආසන්නයෙන්ම යන තවදුරටත් භාවිතා කළ හැකි පොදු සුබ මොහොතක් යෙදෙනවා උදෑසන 6:26 සිට 6:55 දක්වා. නමුත් 6:55 සිට 7:35 දක්වා කාලය භාවිතා නොවන සීමාව ලෙස කළු පාටින් අපි සඳහන් කරලා තිබෙන්නේ එම කාලය තුල නම් ඔබ ගමන් පිටත් වීම වැළකී සිටිය යුතුයි. ඒ වගේම උදේ 7:36 සිට උදේ 7:55 දක්වාත් නැවත යෙදෙනවා සර්වාර්ථ සිද්ධි සර්ව සුබ මොහොතක්. මෙම කාලය අති විශිෂ්ටයි. සර්වාර්ථ සිද්ධි සර්ව සුබ මොහොතක් කියන්නේ ඕනෑම ගමනක් පිටත් වීමට බය නැතුව නිර්භීතව ආත්ම විශ්වාසයක් ඇතුව ගමන් කළ හැකි ඉතාමත්ම ප්‍රශස්ත වූ විශිෂ්ට සුබ මොහොතක්. එම මොහොතේ දෙන්නේ උදෑසන 7:36 සිට 7:55 දක්වා. ඒ වගේම උදේ 7:56 සිට උදෑසන 8:25 දක්වා යෙදෙනවා නැවතත් පොදු සුබ මොහොතක්. මෙම මොහොතත් ඔබගේ ගමන් පිටත් වීම සඳහා යොදා ගන්න පුළුවන්. ඒ අතර උදෑසන 8:26 සිට උදෑසන 9:10 දක්වා කාලය නැවත භාවිතා නොවන සීමාව ලෙස කළු පාට අක්ෂරයෙන් අපි ඉදිරිපත් කරලා තිබෙනවා. එම වේලාවට
ඔබ ගමන් පිටත් වීමෙන් වැළකී සිටින්න ඕන. මොකද එම කාලය ප්‍රතිඵල ගැන අපි තරම් සුබ ප්‍රතිඵලයක් බලාපොරොත්තු නොවිය හැකි කාලයක් නිසා. ඒ වගේම උදෑසන 9:11 සිට 9:30 දක්වා කාලයත් නැවතත් සර්වාර්ථ සිද්ධි සර්ව සුබ මොහොතක්. මෙම කාලයේත් අතිවිශිෂ්ටයි ඕනෑම සුබ කටයුත්තක් සඳහා ඔබට ආත්ම විශ්වාසයක් ඇතුව ජයග්‍රහණය උදෙසා ගමන් කරන්නට පුළුවන් නැකත් කාලයක් තමයි මුහුර්තයක් තමයි උදෑසන 9:11 සිට 9:30 දක්වා යෙදී තිබෙන්නේ. ඒ වගේම උදේ 9:31 සිට උදෑසන 10 දක්වා නැවතත් යෙදෙනවා පොදු සුබ මොහොතක්. එම කාලයත් ගමන් පිටත් වීම සඳහා යොදාගත හැකි ඉතාමත්ම ප්‍රතිඵලදායක සුබ මොහොතක්. නැවතත් උදෑසන 10 සිට 10:44 දක්වා කාලය ඔබට පේනවා කළු පාට අක්ෂරයෙන් අපි ඉදිරිපත් කරලා තිබෙන්නේ භාවිතා නොවන සීමාව ලෙස සඳහන් කරලා තිබෙනවා මෙම කාල සීමාවේ. එනම් උදේ 10 සිට 10:44 දක්වා ඔබ විශේෂ ගමන් පිටත් වීමෙන් වැළකී සිටිනවා නම් වඩාත් හොඳයි. මෙම කාලයත් නැවත වරක් අර ප්‍රතිඵල හීන කරන දුර්වල නක්ෂත්‍ර කාලයක්. නැවත වරක් උදෑසන 10:45 සිට උදෑසන 11 දක්වා යෙදෙනවා නැවතත් සර්වාර්ථ සිද්ධි සර්ව සුබ මොහොතක්. මෙම කාලයේ අති විශිෂ්ටයි ඕනෑම සුබ කටයුත්තක් සඳහා ඔබට ආත්ම විශ්වාසයක් ඇතුව ඉතාමත්ම ප්‍රශස්ත නැකතක් නක්ෂත්‍ර මුහුර්තයක් මෙම කාලය තුලත් යෙදෙනවා. නැවත වරක් අපි කළු පාටින් දක්වලා තියෙනවා උදෑසන 11:01 සිට උදෑසන 11:01 සිට දහවල් 12:15 දක්වා නැවතත් යෙදෙනවා භාවිතා නොවන සීමාව. මෙම සීමාව තුලත් ඔබ විශේෂ ගම ඔබට සුබදායක ගම පිටත් වීමෙන් වැළකී සිටිය යුතුයි. මෙම කාලය තුල එනම් භාවිතා නොවන කාල සීමාව ලෙස අප දක්වා තිබෙන කළු පාට අක්ෂරයෙන් දක්වා තිබෙන එම උදේ 11:01 සිට දහවල් 12:15 දක්වා කාලයත් ප්‍රතිඵල හීන කරන දුර්වල කාලයක් භාවිතා නොවන කාල සීමාව. අපගේ මෙම නක්ෂත්‍ර සටහන් වල ඔබ නිතරම මතක තියාබා ගන්න කොළ පාට අක්ෂරයෙන් අපි ඉදිරිපත් කරලා තියෙන්නේ අති විශිෂ්ට සර්වාර්ථ සිද්ධි සුබ නක්ෂත්‍රයන්. ඒ වගේම රතු නැත්තම් රතු දුමුරු වර්ණයෙන් දක්වලා තිබෙන්නේ එම සර්වාර්ථ සිද්ධි නැකත් මූර්තයන්ට ආසන්නයෙන් යන පොදු සුබ මූර්තයන්. එම මූර්තයනුත් සුදුසුයි ඔබට ගමන් පිටත් වීමට. නමුත් කළු පාට අක්ෂරයෙන් අපි ඉදිරිපත් කරලා තියෙන භාවිතා නොවන සීමාවල සඳහන් කරලා තිබෙන වේලාවන් ඔබගේ විශේෂ ගමන් පිටත් වීමෙන් ඔබ වැළකී සිටිය යුතුයි. දැන් ඔබට දර්ශනය වෙන්නේ 2025 වර්ෂයේ ජූනි මාසයේ 14 වෙනිදා සෙනසුරාදා දවසේ දිවා කාලයේ සුබ නක්ෂත්‍ර වේලාවන් ගෙවී යන ආකාරය දක්වන සටහන. මෙහිදී සෙනසුරාදා දිවා කාලයේ දෙවෙනි කොටස එනම් දහවල් 12:16 සිට සවස 18:34 පැය 24 වේලාවෙන් එනම් හවස 6:34 දක්වා කාලය අපි ඉදිරිපත් කරලා තිබෙනවා. දැන් අපි බලමු මෙම නැකත් වේලාවන් ගෙවී යන ආකාරය. දහවල් 12:16 සිට දහවල් 12:40 දක්වා කොළපාට අක්ෂරයෙන් අපි ඉදිරිපත් කරලා තිබෙනවා සර්වාර්ථ සිද්ධි සර්ව සුබ මොහොත ලෙස හඳුන්වන ඉතා විශිෂ්ට නක්ෂත්‍ර වේලාව. ඒ වගේම දහවල් 12:41 සිට දහවල් 1:10 දක්වා පොදු සුබ මොහොතක් ලෙස හඳුන්වන තවත් එවැනිම ඉතා යහපත් සුබ මොහොතක්. ඉන්පසු දහවල් 1:10ට නැත්තම් පැය 24 වේලාවෙන් 13:10 සිට 13:50 දක්වා ඉදිරිපත් වෙන්නේ භාවිතා නොවන සීමාව කළු පාට අක්ෂරයෙන්. මෙම කාල සීමාව ඔබ සුබ කටයුතු සඳහා යොදා ගැනීමෙන් වැළකී සිටින්න ඕන. නැවතත් දහවල් 1:51 නැත්නම් පැය 24 වේලාවෙන් 13:51 සිට 14:10 දක්වා සර්වාර්ථ සිද්ධි සර්ව සුබ මොහොතක් යෙදෙනවා. ඒ වගේම දහවල් 14:11 සිට 14:45 දක්වා පොදු සුබ මොහොතක් යෙදෙනවා. නැවතත්
සවස් 2:46 එහෙම නැත්නම් පැය 24 වේලාවෙන් 14:46 සිට සවස් 3:24 එහෙම නැත්නම් පැය 24 වේලාවෙන් 15:24 දක්වා භාවිතා නොවන සීමාව යෙදෙනවා. මෙම භාවිතා නොවන සීමාව ඔබ ගමන් පිටත් වීමෙන් වැළකී සිටිය යුතුයි. නැවතත් සර්වාර්ථ සුභසිද්ධි සර්ව සුභසිද්ධි මොහොතක් යෙදෙනවා සවස් 3:15 සිට සවස් 3:45 දක්වා. ඒ වගේම රතු දුඹුරු වර්ණයෙන් පෙන්වන පොදු සුභ මොහොතක් යෙදෙනවා සවස් 3:46 සිට සවස් 4:20 දක්වා. ඒ වගේම භාවිතා නොවන සීමාවක් නැවත යෙදෙනවා සවස් 4:21 සිට සවස් 4:59 දක්වා. ඉන්පසුව සර්වාර්ථ සිද්ධි සර්ව සුභ මොහොතක් යෙදෙනවා සවස් 5 සිට 5:20 දක්වා අතිවිශිෂ්ටයි. ඒ වගේම සවස් 5:21 සිට 5:50 දක්වා පොදු සුභ මොහොතක් යෙදෙනවා. එම මොහොතත් ඔබගේ ගමන් පිටත් වීම සඳහා යොදා ගන්නට ඉතාම සුදුසු හොඳ වේලාවක්. නැවතත් සවස් 5:51 සිට සවස් 6:34 දක්වා භාවිතා නොවන සීමාවක් යෙදෙනවා. අපි කළු පාට අක්ෂරයෙන් ඉදිරිපත් කරලා තිබෙන්නේ. මෙම සීමාව ඔබ ගමන් පිටත් වීමෙන් වැළකී සිටිය යුතුයි. දැන් අපි ඔබට ඉදිරිපත් කරන්නේ 2025 වර්ෂයේ ජූනි මාසයේ 14 වෙනිදා සෙනසුරාදා රාත්‍රී කාලයේ පළවෙනි කොටස. එනම් සවස් 6:35 සිට රාත්‍රී මධ්‍යම රාත්‍රී 12:40 දක්වා යෙදෙන නැකත් වේලාවන්. මෙහිදී පළමුවෙන්ම යෙදෙනවා ඉතාමත්ම විශිෂ්ට සර්වාර්ථ සිද්ධි සර්ව සුභ මොහොතක් සවස් 6:35 සිට සවස් 6:50 දක්වා. ඉන්පසු පොදු සුභ මොහොතක් යෙදෙනවා රාත්‍රී 6:51 සිට රාත්‍රී 7:20 දක්වා. ඉන්පසු යෙදෙනවා භාවිතා නොවන සීමාව රාත්‍රී 7:20 සිට රාත්‍රී 8:05 දක්වා කළු පාට අක්ෂරයෙන්. මෙම කාල සීමාවේ කළු පාට අක්ෂරයෙන් අපි සඳහන් කරලා තියෙන භාවිතා නොවන සීමාවල සඳහන් නක්ෂත්‍ර වේලාවන් ඔබ ගමන් පිටත් වීමෙන් වැළකී සිටිය යුතුයි. ඉන්පසු නැවතත් සර්වාර්ථ සිද්ධි සර්ව සුභ මොහොතක් යෙදෙනවා රාත්‍රී 8:06 සිට රාත්‍රී 8:20 දක්වා. ඊටාම විශිෂ්ටයි. ඉන්පසු නැවතත් පොදු සුභ මොහොතක් යෙදෙනවා රාත්‍රී 8:21 සිට රාත්‍රී 8:45 දක්වා. නැවතත් භාවිතා නොවන සීමාව යෙදෙනවා රාත්‍රී 8:46 සිට රාත්‍රී 9:44 දක්වා. ඉන්පසු නැවත පොදු සුභ මොහොතක් හොඳ ගමන් නැකත් මොහොතක් යෙදෙනවා රාත්‍රී 9:45 සිට රාත්‍රී 10:15 දක්වා. ඔබට ගමන් පිටත් වීම සඳහා මෙම කාලය යොදා ගන්නට පුළුවන්. නැවතත් භාවිතා නොවන සීමාවක් යෙදෙනවා රාත්‍රී 10:16 සිට රාත්‍රී 10:55 දක්වා. ඉන්පසු නැවතත් සර්වාර්ථ සිද්ධි සර්ව සුභ මොහොතක් යෙදෙනවා රාත්‍රී 10:56 සිට රාත්‍රී 11:15 දක්වා. අති විශිෂ්ටයි. ඉන්පසු පොදු සුභ මොහොතක් යෙදෙනවා රාත්‍රී 11:16 සිට රාත්‍රී 11:35 දක්වා. නැවතත් භාවිතා නොවන සීමාවක් යෙදෙනවා රාත්‍රී 11:36 සිට රාත්‍රී 12:24 දක්වා. ඉන්පසු නැවතත් සර්වාර්ථ සිද්ධි සර්ව සුභ මොහොතක් යෙදෙනවා රාත්‍රී 12:25 සිට රාත්‍රී 12:40 දක්වා. අපි දැන් ඔබට ඉදිරිපත් කරන සූදානම් වන්නේ 2025 වර්ෂයේ ජූනි මාසයේ 14 වෙනිදා සෙනසුරාදා දවසේ රාත්‍රී කාලයේ දෙවෙනි කොටස. එනම් රාත්‍රී 12:41 සිට පසුදා අලුයම 6:15 දක්වා කාල සීමාව තුළ සුභ නක්ෂත්‍රයන් කෙසේද භාවිතා කරන්න කියලා. මේදී අපි නැවතත් ඔබට සිහිපත් කරන්න කැමතියි. ඔබ මේ මොහොත වන විටත් අපගේ yo.com channel එක subscribe කරලා නැත්නම් කරුණාකරලා දැම්මම subscribe කරන්න. එවිට ඔබට දිනපතා මෙම සුබ නක්ෂත්‍රයන් ඔබගේ දුරකථනයට නොරතුවාම එසැනින් ලැබෙනවා subscribe කරලා තිබෙනවා නම්. මොකද ඔබ අන්තර්ජාලයේ මිලියන ගණනක YouTube වැඩසටහන් ප්‍රකාශ වෙන නිසා ඔබට හැමදාම ඔබට අවශ්‍ය නැකත ගන්න YouTube එක හරහා මේ සොයමින් යන්න වෙහෙසෙන්න ඕනේ. ඔබ අපගේ yo.com channel එක subscribe කරලා තිබෙනවා නම් නොරදවාම
පසුදාට අදාළ අවශ්‍ය කරන නක්ෂත්‍ර වේලාව ඊට කලින් දිනේ රාත්‍රියේ ඔබගේ දුරකථනයට නොරදවාම එසැනින්ම ලැබෙනවා. ඒ නිසා දැන්මම අපගේ yo.com channel එක ඔබ subscribe කරන්න. ඔබට අවශ්‍ය කරන විදේශගත වීමට අදාළ සියලු තොරතුරු අපගේ channel එක හරහා ඔබ වෙත නොරදවාම ලැබෙන්න එය හේතු වෙනවා. දැන් අපි බලමු 2025 වර්ෂයේ ජුනි 14 වෙනි සෙනසුරාදා රාත්‍රී කාලයේ දෙවෙනි කොටසේ නැකත් සුබ මුහූර්තයන් කෙසේද උදා වෙන්නේ කියලා. රාත්‍රී 12:41 සිට රාත්‍රී 1:10 දක්වා යෙදෙනවා ගමන් පිටත් වීම සඳහා පොදු සුබ මොහොතක්. ඒ වගේම රාත්‍රී 1:11 සිට රාත්‍රී 1:54 දක්වා යෙදෙනවා ගමන් පිටත් වීමෙන් වැළකී සිටිය යුතු භාවිතා නොවන සීමාව. නැවතත් සර්ව සුබ මොහොතක් සර්වාර්ථ සිද්ධි සුබ මොහොතක් යෙදෙනවා රාත්‍රී 1:55 සිට රාත්‍රී 2:10 දක්වා. අලුයම් කාලේ 1:55 සිට 2:10 දක්වා. නැවතත් පොදු සුබ මොහොතක් යෙදෙනවා අලුයම් කාලේ 2:11 සිට 2:40 දක්වා. නැවතත් ගමන් පිටත් වීමෙන් වැළකී සිටිය යුතු භාවිතා නොවන සීමාවක් යෙදෙනවා අලුයම් කාලේ 2:41 සිට 3:24 දක්වා. ඒ වගේම සර්වාර්ථ සිද්ධි සර්ව සුබ මොහොතක් යෙදෙනවා පාන්දර අලුයම් කාලේ 3:25 සිට 3:40 දක්වා. ඒ වගේම පොදු සුබ මොහොතක් යෙදෙනවා අලුයම් කාලේ 3:41 සිට අලුයම 4:05 දක්වා. නැවතත් භාවිතා නොවන සීමාව ගමන් පිටත් වීමෙන් වැළකී සිටිය යුතු කාල සීමාවක් කළු පාට අක්ෂරයෙන් ඉදිරිපත් කරලා තිබෙනවා අලුයම 4:06 සිට අලුයම 4:49 දක්වා. ඒ වගේම සර්වාර්ථ සිද්ධි සර්ව සුබ මොහොතක් යෙදෙනවා අලුයම 4:50 සිට 5:05 දක්වා අති විශිෂ්ට කාලයක්. සර්වාර්ථ සිද්ධි සුබ මොහොතක් අලුයම 4:50 සිට 5:05 දක්වා. ඒ වගේම පොදු සුබ මොහොතක් යෙදෙනවා අලුයම 5:06 සිට 5:30 දක්වා. මෙම කාල සීමාවත් ඔබට ගමන් පිටත් වීම සඳහා විශ්වාසයක් ඇති යොදා ගන්නට පුළුවන්. පොදු සුබ මොහොතක් අලුයම 5:06 සිට 5:30 දක්වා. ඒ වගේම අලුයම 5:31 සිට 6:15 දක්වා උදෑසන 6:15 දක්වා කාල සීමාව භාවිතා නොවන සීමාව ලෙස දක්වා තිබෙනවා කළු පාට අක්ෂරයෙන්. මෙම කාල සීමාව තුළ ඔබ ගමන් පිටත් වීමෙන් වැළකී සිටිය යුතුයි. මෙම නක්ෂත්‍ර වේලාවන් ඔබගේ ඕනෑම ගමන් බිමන් සඳහා යොදා ගන්න පුළුවන්. විශේෂයෙන්ම විදේශ කටයුතු සඳහා ප්‍රශස්ත නැකත් වේලාවන් තමයි මෙහිදී අප ඔබට ඉදිරිපත් කරලා තිබෙන්නේ.